Hello, welcome back to my YouTube channel. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ඔයාලා ආදිපලයක් ගැන. 27 අවුරුද්දේ ලෙවල් කරන නංගිල මල්ලාට මෙදස්සල් තියෙන ප්‍රශ්න ටිකක් තමයි සාමාන්‍යයෙන් දවසකට පැය කීයක් විතර වැඩ කරන්න ඕනද? හොඳ රිසල්ට් එකකට යන්න මුල් කාලේ ඉඳන් කොහොමද වැඩ කරන්න ඕනේ? බලන්න මම හොඳ රිසල්ට් එකක් ගන්න බලාගෙන ඉන්න ලෙවල් කරන්න එන්නේ. ඉතින් කොහොමද හොඳ රිසල්ට් එකකට යන්න මුල් කාලේ ඉඳන්ම වැඩ කරන්නේ? සාමාන්‍යයෙන් දවසකට පැය කීයක් විතර වැඩ කරන්න ඕනද? කැමති දැනට යන්න ඔයාත් සාමාන්‍ය මුලින් ඉඳන් කොච්චර විතර මහන්සි වෙන්න ඕනද? O-level කාලේ නම් ඔයාලා සමහර විට එක්සෑම් එකට කලින් සතිය පාඩම් කරලා වෙන්නේ නැති එක්සෑම් එකට යන්නේ. එහෙම කළත් ලකුණු 80 ගණන් 90 ගණන් 100 උනත් තිබිලා ඇති. හැබැයි A-level කියන්නේ එහෙම එකක් නෙමෙයි. දැනටමත් ඔයාලා මේ කතාව ඕන තරම් අහලා ඇති. O-level A-level සම්පූර්ණයෙන්ම වෙනස්. A-level කියන එක එහෙම ගොඩක් ලේසියි. ඔයාලා දැනට කරලා තියෙන එක්සෑම්ස් එක්ක කම්පෙයාර් කරලා බලුවොත් ඒක කරන්න බෑ. මොකද මේක තරග විභාගයක්. ශිෂ්‍යත්ව විභාග වගේ තරග විභාගයක්. දැන් O-level ගත්තොතින් O-level තරගයක් නෑනේ. ඔයාලා ලකුණු 75ට වඩා ගත්තොත් ඔයාට ඒක පන්තියේ A9 තියෙන ඕන තරම් ඉන්න පුළුවන්. ඉතින් එහෙම වුණා කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් ඒ ලකුණක් ගන්න එක විතරක් නෙමෙයි ඔයාලට ලකුණු ගැනත් හිතන්න වෙනවා. මොකද ඔයාගේ ඉසෙට් එක හැදෙන්නේ ලකුණුත් එක්ක. ඔයාගේ ඉසෙට් එක අනුව තමයි ඔයා මොන කැම්පස් එකකට සිලෙක්ට් වෙන්නේ කියන එක, මොන කෝස් එකකටද සිලෙක්ට් වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා A-level මුලින් ඉඳන් ටිකක් සීරියස් විදිහට හිතන්න ඕනේ එක්සෑම් එකක්. ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් A-level පටන් ගන්න කාලේ කොච්චර දවසකට වැඩ කරන්න ඕනද? මෙහෙමනේ A-level පටන් ගත්ත ගමන් සමහරවිට ඔයාලට එහෙම ලොකුවට වැඩක් නැතුව ඇති. සාමාන්‍යයෙන් පොඩි දේවල් ටිකක් නේ තියෙන්නේ. කෙමිස්ට්‍රි වල වුණත්, බයොලොජි වල වුණත්, ෆිසික්ස් වල වුණත් සාමාන්‍යයෙන් ගොඩක් සරල පාඩම් ටිකක් තමයි යන්නේ මුලදී. ඒ හින්දා ඔයාලට දවසකට ලොකු වැඩක් කරන්න නැතුව ඇති. හැබැයි සබ්ජෙක්ට්ස් අලුත් නිසා පොඩි මහන්සියක් වෙන්න වෙයි. කියන දේවල් බාරපතල නැතත් අලුත් නිසා ඔයාලට හුරු වෙන කාලයක් යයි. O-level English medium කරලා A-level සිංහල medium කරන ළමයි මුලදී චුට්ටක් බය වෙන්න පුළුවන්. මටත් එහෙමයි. මම O-level කරේ English medium වලින්. දැන් A-level කරනකොට සිංහල medium වලින් තමයි කරන්න උනේ. එහෙම වෙනසක් වෙනකොට ඔයාලට හිතෙන්න පුළුවන් සබ්ජෙක්ට් එක මාරු වුණාම කොහොමද මේක කරන්නේ? ඒ කාලේ ඉගෙනගත්තු ඒවා දැම්මට සිංහලෙන් ආපහු මතක් කරගන්න වෙනවනේ. එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හින්දා බය වෙන්න එපා. මොකද මමත් එහෙම කරා. මමත් බය වෙලා හිටියේ එහෙම සබ්ජෙක්ට් එක මාරු වුණාම ඒක අමාරු වෙයි කියලා. එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ. ටික කාලයක් යනකොට ඔයාලා හුරු වෙනවා. හින්දා බය වෙන්න එපා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනද කියලා. පැය කීයක් වැඩ කරන්න ඕනද? පැය කීයක් නිදා ගන්න ඕනද? හරි. දවසට සාමාන්‍යයෙන් පැය 24යි කියන්නේ. එතකොට ඔය පැය 24ක් තමයි ඔයාලට ඔක්කොම කරන්න වෙන්නේ. ක්ලාස් යනවා නම්, ඉස්කෝලේ යනවා නම්, ඊළඟට තව අමතර දේවල් ස්පෝර්ට්ස් වගේ මොනවා හරි කරනවා නම්, තව ඔයාලා ආස දේවල් තියෙන්න පුළුවන්. අපි හිතමු මොකක් හරි ඔයාගේ හොබි එකක් තියෙනවා, චිත්‍රයක් හදනවා වෙන්න පුළුවන්, නැත්නම් මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරනවා වෙන්න පුළුවන්. ඔය වගේ ඔයාලා කැමති දේවල් කරන්න තියෙන්නේ ඔය වෙලාව තමයි. සාමාන්‍ය මෙඩිසින් යන බලාගෙන වැඩ කරන කෙනෙක් දවසකට පැය කීයක් විතර වැඩ කරනවා ඇති කියලා ඔයාලා හිතන්නේ. දවසකට පැය 24ක් තියෙනවා. එකකින් පැය 20ක් විතර වැඩ කරනවා ඇති. පැය 4ක් නිදාගෙන ඉතුරු පැය 20ක් වැඩ කරනවා ඇති. එහෙමද ඇත්තට? මම නම් කියන්නේ අනිවාර්යෙන් පැය 6ක් නිදා ගන්න. අඩු ගානේ ඔය කාලෙවත් අනිවාර්යෙන් පැය 6ක් නිදා මට පැයක් යනවා නම් මොකක් හරි වැඩක් කරන්න ඔයාට ඒකට පැය 2ක් යන්න පුළුවන්. නැත්නම් ඔයාට ඒකට පැය භාගයක් නැත්නම් ඊටත් අඩු වෙලාවක් යන්නත් පුළුවන්. මම වැඩ කරපු වෙලාව ගැන කිව්වොත් මට උපරිම වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන දවසකට පැය 14ක්. ෆුල් ෆෝකස් වැඩ කරපු වෙලාව උපරිම තියෙන පැය 14ක්. ඉතින් A-level කරන කාලේ මගේ ටාගට් එක ඒක තමයි. දවසකට කොහොම හරි පැය 14ක්ම හරියට වැඩ කරගත්තොත් ඒ දවස මට සක්සස්ෆුල්. ඉතින් ඔයාට ගැලපෙන වෙලාව හොයාගන්න. ඒකත් පටන් ගත්ත ගමන් එහෙම කරන්න බෑ. මමත් A-level පටන් ගත්ත ගමන් මම පැය 14ක් වැඩ කරේ නෑ. මුලදී සාමාන්‍යයෙන් පැය 3ක් විතර තමයි මුලින්ම වැඩ කරේ. ඒකට හේතුව අපිට O-level ඉවර වෙලා ගොඩක් අය නිදහස් වෙන්න තිබ්බා. ඔයාලට වගේ නෙමෙයි. ඔයාලට නම් O-level ඉවර වෙනකොටම වගේ A-level classes පටන් ගන්න තිබ්බා මම හිතන්නේ. ඒ කොවිඩ් වලින් පස්සේනේ ඉතින් මම 2019 O-level කරේ. එතකොට
මට ගොඩක් කල් එක්සෑම් වල නිදහස් වෙන්න තිබ්බා. ඊට පස්සේ ආපහු වැඩ පටන් ගන්නකොට ඇත්තටම එහෙම ඔළුව රිලැක්ස් එකේ තිබිලා ඊට පස්සේ අලුතින් වැඩ පටන් ගන්නවා කියන එක අමාරුයිනේ. ඒ කියන්නේ අපේ මොලේ කැමති නිදහස් වෙන්න නේ. හින්දා මුලදී වැඩ කරන්න ලේසිවත් නෑ. සාමාන්‍යයෙන් උඩරින්ම දවසකට 6 3ක් විතර තමයි මට A level subjects තුන ගැන හිතන්න පුළුවන් වෙලා තිබ්බේ. පැය 3ක් කියන්නේ චූටි වෙලාවක් ඉතින් ඒ මදි ඒ පටන් ගත්ත විදිය. සාමාන්‍යයෙන් ඊට පස්සේ මගේ ඇවරේජ් එක කරන වෙලාව තිබ්බේ පැය 7ක් ගොඩක් කාලා කරා. ඊට පස්සේ අන්තිම කාලේ කියන්නේ අපිට උඩ බැච් එකේ අය A level ඉවරට පස්සේ තමයි පොඩ්ඩක් මට A level කියන එක වැඩිපුරත් එක්ක දැනන්න ගත්තේ. හරිය ළඟට අපිට ලියන්න ඉන්නේ කියන එක හිතනකොට ඒක මම ටික ටික වැඩි කරගත්තා. ඊට පස්සේ පැය 5ක් ඊට පස්සේ පැය 7ක් ෆස්ට් ෂයි එකේ අන්තිම කාලයකට පැය 14කට කිට්ටු වෙන්න. සෙකන්ඩ් ෂයි එකේ නම් හැමදාම වගේ පැය 14ක් විතර. මොකද සෙකන්ඩ් ෂයි එක පටන් ගන්නකොට මට තියරි ක්ලාසස් එහෙම යන්නත් නෑ. රිවිෂන් විතරයිනේ. ඒ හින්දා තවත් වෙලා විතරුයි. ඒකට කොහොමද පැය 14ක් වැඩ කරන්න පුළුවන් වුණා. අපිට සාමාන්‍යයෙන් නිදි බලන්න අමාරුයි. මම උදේ නැගිට තමයි පාඩම් කරන්නේ ගොඩක් වෙලාවට. උදේ 4ට තමයි සාමාන්‍යයෙන් මගේ නැගිටින වෙලාව. 10ට විතර අනිවාර්යෙන්ම නිදාගන්න. මට ඊට වඩා කවදාවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවදි හිටිය කියලා වැඩක් නැහැ නේ. ඒ වෙලාව අපේ ඔළුවට පාඩම යන්නේ නැත්තම් ඒ වෙලාවට ඉතින් මහන්සි දවසේ වැඩ කරන ඒ වෙලාවට මහන්සි වෙන එක කමක් නැහැ නේ. ඉතින් නිදිමත වෙන්නත් ඕනනේ. ඉතින් ඊට පස්සේ පැය 6ක් කොහොමද නිදාගත්තා මම ඒ කාලේ. මොකද නිදා ගන්නකත් ගොඩක් වැදගත්. නැත්තම් හිතන්න ඔයා අද රැට නිදි බලනවා හෙට උදේ ක්ලාස් එකේ තියෙන රිවිෂන් පේපර් එක ආවද ගිහින් නින්දා. හරියන්නේ නැහැ නේ. එක්සෑම් එකේදීත් ඕක වෙන්න පුළුවන්. ඒක ගැන පස්සේ කියන්න. සමහරවිට ඔයාලා A level ආසාවෙන් පටන් ගත්තට සතියක් දෙකක් ක්ලාස් යනකොට හිතේ මේක මට කරන්න බෑ මේක මට හරියන එකක් නෙමෙයි කියලා. එහෙම හිතුන ගමන්ම සබ්ජෙක්ට් එක මාරු කරන්න යන්න එපා. මොකද පටන් ගත්තේ හැමදේම ලේසි නෑ. ටික කාලයක් යනකොට ඔයාට ලකුණු වැඩි වෙයි. සමහර විට ලකුණු වැඩි වීම වෙන්න ඔයාට එක්සෑම් එකට ගොඩක් ළඟ කාල වෙනකම් ඉන්න වෙයි. ඒ නිසා මට කියන්න තියෙන්නේ අතාරින්න එපා කියලා. ෆිසික්ස් ගැන ස්පෙෂලි කියන්න දෙයක් තියෙනවා. ඒක ඇහුවට පස්සේ ඔයාලා කීයටවත් වලදී ওই පාඩම් අමාරු නම් කියලා සබ්ජෙක්ට් එකක් අතාරින්නේ නැහැ. ඒක මුත් විශ්වාසයි. ඒ නිසා අපි ඒක ගැන ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. ඔයාලට තව දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. මම මතක් වෙච්ච දේවල් ටිකක් දාලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. එහෙනම් thanks for watching.